Hi, welcome guys. ඉතින් මම ඔයගොල්ලන්ගේ අපේ දෙවෙනි ෆුඩ් බ්ලොග් එක මම ගෙනාවා ෆුඩ් බ්ලොග් ෆුඩ් රිවිව් එකක්. ඉතින් මේක කොහෙන්වත් ගත්ත එකක් නෙමෙයි මේ මම හදපු කෑම එකක්. සෑන්ඩ්විචස් ඒ කියන්නේ බටර් සමග පාන් සමග ටෝස් පානුත් දාලා තිනවා. චිකන් එකක් හදපු එකක් තියෙන්නේ. අපි බලමු මගේ හදපු මේ කෑම එකට කොච්චර රිවිව් එකක් දෙන්න පුළුවන්ද කියලා. මම ඔයගලන්ට ඒකේ ක්ලෝස් අප් ටුක් එකකුත් පෙන්නන්නම්. ඔහොම ඉන්නකෝ. ओके गाइस දැන් අපි ඒකේ ටේස්ට් එකක් කරලා බලමු. හරි අපි හදපු චිකන් එකේ ටේස්ට් එක පොඩ්ඩක් කරලා බලමු. මේක ඇත්තටම හොඳටම බැඳිලා තියෙනවා මම බැඳපු එකේ. මම මේක දෙන්න බලන් 10න් ටේස්ට් එකක් තමයි 10න් 9ක් දෙන්න පුළුවන්. ඊළඟට ගයිස් ටෙස්ට් කරන්නේ සහපෝෂ රොටියක් තියෙනවා. අපි ඒක ටෙස්ට් කරලා බලමු. එදී ඒකට ගයිස් 10න් 8.5ක් වගේ දෙන්න පුළුවන්. ඒකත් හොඳයි අවුල නැහැ. අපි ඊළඟට බලමු. ඊළඟට ටෝස්ට් කරපු පාන් එකක් තියෙනවා. අපි ඒක බලමු. ඒකත් මම ටෝස්ට් කරේ බටර් දාලා පොඩි පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් දැම්මා. බලමු මේකේ රහත්. ඒක නියම ඔයිලි අර මේද රහිත මේ මාල් රහක් එනවා ටෝස්ට් එකත් එක්ක කරවිච්ච එක. මට එකෙන් තිබුණා 10න් 9ක්. හරි පිළි ඊළඟ එක බලමු. හරි ගයිස් ඊළඟට නිකන් පාන් පෙත්තක් තියෙනවා බටර් සමග ඒකේ රහ බලමු. මේකට දාලා තියෙන පළවත්ත බටර් එකක් වගේ දන්නේ. අතල මේකෙත් සුපිරි රහක් තියෙනවා. අතල හොඳටම ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා මරු. ඔබ try කරලා බලන්න ගෙදරදී. ඔයගොල්ලොත් ආශීර්වාද